ගැහැණු ළමයි ගොඩක් ආසයිනේ පැහැපත් වෙන්න. මං කියන්නේ සුදු පාටට ඉන්නව නෙමෙයි. හමේ කිසිම පැචස් නැතුව, පිම්පල්ස් නැතුව හම ක්ලීන්ව තියාගන්න හැමදාම එක වගේ තියාගන්න ගැහැණු ළමයි ගොඩක් කැමති. ඉතින් ඒක නිසාම මට හිතුණා මම මගේ හම පැහැපත්ව තියාගන්න හැමදාම එක විදිහට තියාගන්න මං කරන පුංචිම පුංචි ට්‍රීට්මන්ට් ටිකක් ඔයාලට කියන්න ඕනි කියලා. ඉතින් අපි බලමු මොකක්ද ඒ කියලා. මුලින්ම මේ වගේ ප්ලේට් එකක් ගන්න. ඊට පස්සේ මම කරන්නේ මේකට දාගන්නවා සීනි චුට්ටක්. හැන්දක් වගේ. හැඳි දෙකක් වගේ දාගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මම දාගන්නවා කෝපි කුඩු. කෝපි කුඩු අවශ්‍ය ප්‍රමාණයට බලලා දාගන්න. ඊට පස්සේ මම දාගන්නේ දෙහි. එතකොට මම මේ දෙක කලවම් කරගන්න දෙහි යූෂ විතරයි පාවිච්චි කරන්නේ. වතුර පොඩ්ඩක්වත් පාවිච්චි කරේ නෑ. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට හැන්දකින් හොඳට මිශ්‍ර කරගත්තා. මේ සීනි කියන්නේ හොඳම හොඳ ස්ක්‍රබ් එකක්. ඒකට දෙහිත් එකතු වුණාම තවත් හොඳයි. ඒක විස බීජ නාශකයක් නිසා. ඉතින් මම මේ විදිහට මේ ටික හදාගත්තා. දැන් මම යන්නේ මේ ටික මූණේ ගා ගන්න. මම දන්නවා ගොඩක් ළමයි කැමති නෑ මූණට එක එක විකාර දේවල් කරන්න. එහෙම අකමැති ළමයින්ට තමයි මේක. මොකද ගෙදරදී මේ වගේ පොඩි දෙයක් හොයාගෙන ඒත් අරගෙන මූණ චුට්ටක් පිරිසිදුව ක්ලීන්ව පැහැපත්ව තියාගන්න මේ වගේ සත්කාරයක් කරන්න පුළුවන්. මම මේකේ මූණේ ගාගන්නේ පහළ සිට ඉහළට. අපි දන්නවා ඕනම දෙයක් මූණට ගානකොට ඒක පහළ සිට ඉහළ ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට ගා ගන්නවා. ඒ වගේම ඇඟිලි වලින් හොඳට ඒක රවුමට මේ විදිහට ගා ගන්නවා. මම මේක විනාඩි 5ක් වගේ හොඳට මේ විදිහට ගා ගත්තා. මේ වගේ මූණට සත්කාරයක් කරාට පස්සේ මූණ හේදුවටත් පස්සේ අපි අනිවාර්යෙන් අයිස් කැටයකින් මූණ හොඳට මේවා කරගන්න ඕන. අයිස් කැටයක් අරගෙන හොඳට මූණේ රවුමට ගාන්න. මම මේ මූණ සෝදාගන්නේ විනාඩි 10ක් 15ක් ගියාට පස්සේ හොඳට අපි ස්ක්‍රබ් කරපුව කෝපි මිශ්‍රණය මේ වුණාට පස්සේ දැන් මගේ මූණ මෙන්න මේ වගේ. මං හිතන්නේ කලින් තිබ්බට වඩා එළියක් පැහැපත් බවක් මූණට ඇති වෙලා තියෙනවා. මං හිතන්නේ ඔයාලත් වැඩවල බිසි වෙලා ඉන්න කට්ටිය චූටි වෙලාවක් කරන් මේ දේ try කරලා බලන්න.